ලේඩි ජේන් මෙල්රිගේ ජීවිතය සහ මරණය. ඒ දරා බලන්නක මගේ අයියා මට වෙලා තියෙනක. කෑවට කමන්නේ පෙරේත ඉදිරිය කන්න එපා. කවුද කැන්ඩිස් වලට කැමති? අපිට එපා. මේකත් ඔයාගේ උගුලක් වෙන්න ඇති අනිවාර්යෙන්ම. ආයෙනම් මට වගේ මෙලෝරහක් නැති ටොෆි ඕනෙම නැහැ. ඔයාලා නිකන් පොඩි ළමයි වගේනේ අනේ. මේරිලු ඔයා හරි කන්න. මට එපා thank you. ඔහමින මං කන්න. ඇත්තටම මම නම් හිතුවේ නෑ ඔයගොල්ලෝ මේ තරම් බයයි කියලා. මං හිතන විදිහට මේක මොකක්ද දැන් ඔය බලන්න මොකද යාට දැන් අපි මොකද කරන්නේ? හරිද එලිසියා? එයා හොඳින්ද? මං පොඩි විහිළුවක් කරේ. ඔයා නම් මොනවද හොඳටම බය වුණා. දැක්කනේ ඒවා කෑවට මොකුත් වෙන්නේ නෑ. කවුද ඊළඟ? ඇත්තටම මේවා විහිළුවට උපරස් කෙවිලි මේ නම් මමත් එකක් කන්න. මේකද හොඳ නැත්නම් මේක ගන්න? ඔය තාම පෙරේත වෙන්න පම් මේරිලු. දැන් ඉතින් කට වහගෙනම ඉන්න වෙන්නේ. මොකද නැත්නම් අනිත් ළමයි බය වේවා භූතයෙක් කියලා. අයියෝ. මොකද්ද මේ සද්දේ? රස කැවිලි. මෙහාට දෙනවල ඕක. ඔයාලා යනකොට මම මේක දෙන්න. මොකද බලන් ඉන්නේ. මේ පාට කවදාවත් යන්න නැති වෙයිද? Oh. ඉතින් ඒ කළුවර රාත්‍රියේදීම ලේඩි ජේනුයි එයාගේ පෙම්වතයි තීරණය කරා මෙහෙන් පැනලා යන්න. අර මංකොලකාරයා ජැක් එක්කද? ඔයා මැදින් පයින් නැතුව ඉන්නවද? ලේඩි ජේන්ගේ තාත්තා චැනලෙන් දැක්කා ඒ දෙන්න අස්සයාගේ පිටේ නැගලා පැනලා යනවා. ගොඩක් දුර ගිහින්ද? ඔව් ගොඩක්. එයාලගේ පස්සෙන් පන්නගෙනම ගියා. ඒ දෙන්න ගොඩක් පයෙන් හිටියේ. දුවපු අශ්වය අතරමං වුණා. එයාගේ තාත්තට වුණ කුරසත්තේ එක පාරටම නොහිතපු විදිහට නැවතුණා. දැන් තමයි මේ කතාවේ තියෙන හොඳම හරිය. ඒ දෙන්න එතන තියෙන ප්‍රපාතයෙන් පහළට වැටුණා. හරියට නිකන් ඒක අපායට වැටුණා වගේ. අපායට වැටුණා? ඒ දෙන්න ඉතින් එකටනේ මැරුණේ. මට නම් ෂුවර් නෑ. දැන් ලේඩි ජේන්ගේ හොල්මන මේ කාමරේ පුරාම ඇවිදිනවා. සමහර ළමයි කියනවා සීතල අතකින් උරහිස නිකන් තදින් අලනවා වගේ දැනුණා කියලා. හරියට නිකන් සීතල වතුරකින් කෙනෙක් බේර ගන්න කියනවා වගේ. ඔයාලගේ කීවිල්ල නවත්තලා දැම්ම ඇඳන් වලට ගියොත් හොඳයි. නැත්තම් මම මේට්‍රන්ට කියනවා. good night. කිව්ව දේවල් ඇත්ත. අපි ආවී විහිළුවට ගත්තා. ඒකයි මේ ඇවිල්ලා තියෙන්නේ. එයාට මොනවද ඕනේ? මට නම් පේන්නේ මෙයා ජෑම් කන හොල්මනක් වගේ. අල්ලන්න එපා ඒක. ඒ තියෙන්නේ ස්ට්‍රෝබෙරි ජෑම්. අපරාධ ජෑම් බෝතල ඉවරක් දන්නේ. දැන් ඉතින් ඒකට කරන්න දෙයක් නෑ. දන්නවනේ හැමෝම මෙලඩිට අවයක වෙන්නේ අමුතු අමුතු දේවල් කියලා.
කවුරු කරත් කමන්නේ මේක හොඳට සුද්ධ කළා දාන්න ඕනේ. සැලි එන්න අපි යමු. මන්න නෙමේ. මේ බලන්නකෝ මේක තියෙනවා මෙහි වැඩ කරපු සේවකයෝ ගැන. එයාලට ඒ කාලේ මෙහි ඉන්න රූම් එකක්වත් තිබිලා නැහැ. මිදුලේ ඉඳගෙනම තමයි ඒගොල්ලෝ රෙදි හොදලා වනලා තියෙන්නේ. අපිත් ඒ කාලේ හිටියා නම් එහෙම වෙන්න විදියක් නෑ මෙඩිලු. ඒ කාලේ ඔයා හිටියා නම් ඔයාටත් එහෙම තමයි ඉන්න වෙන්නේ නේද? ඔයාලා කවුරු හරි එලිසියව දැක්කද? කොහෙවත් පේන්නේ නෑනේ. දවල් කෑමෙන් පස්සේ අපි ආව දැක්කේ නෑ. එයා කොහාට යන්නේ නැද්ද? ඒක නෙමෙයි ඩැරල්. ඔයාලා දෙන්න ගොඩක් විනෝදෙන්නේ දින්නේ. මගේ අයියට නම් හොඳට මොලේ තියෙනවා. ඔයාටත් Come on, එහෙමනේ. girls. ඉක්මනින්. ඔයාලගේ ලෙසන් එක මගේ අරගන්න එපා. මෑම් ස්ටෙල් රජා. එයාගේ පාඩම් නම් බෝරි. හරි. එලිසියා මට වගේ උදව් වෙන පොඩි වැඩකට. මං ගාව පොඩි අදහසක් තියෙනවා. ඒ මොකක්ද? අද මං ඕගොල්ලෝ හැමෝටම කියලා දෙන්න හදන්නේ ඕගොල්ලෝ හිතන්න කැමතිම දෙයක්. පරාවර්තී සර්වනාම. හොඳයි හැමෝම එහෙමනම් 4 වෙනි පාඩම පෙරලා ගන්න. ඩරල් රිවර්ස් මොනවද ඔයා කරන්නේ? ඔයා කිව්වේ අපේ පොත් බිම දාන්න කියලානේ. දැන් මං කොයි වෙලේද එහෙම කිව්වේ? ඇත්තටම යාට පොඩි කණේ අමාරුවක් තියෙනවා මෑම් සෙල්. පොඩ්ඩක් සතේ කතා කරන්න. ඩරල් ඔයාට හවුනාද? ඩරල් ඩරල් වැඩිය පොඩ්ඩක් සද්දෙන් කතා කරොත් ඇහෙයිද? ඔයා මොන එකටද මට උඩ පයින් කියන්නේ? මොනවද ඔයා මේ කියන්නේ? කියන එක ඇහෙනවද? මේ ශබ්ද වෙන්න. ඔයාලා ඉන්න මේ ක්ලාස් එකක. හොඳටම ඇති දැන් මේ විහිළුව. ජේන්, ඔයාට තාමත් මේක විහිළුවක්ද? ළමයි, දැන් ඔය ඇති. මැරිලු ඇති ඔය. සැලිකාව බ්ලූ චේස් තියනවද? කවුද දැන් බ්ලූ චේස් ගැන කිව්වේ? මොකක්ද මෙතන සිද්ධ වෙන්නේ? ඔයාලට මේක පන්තියක් කියලා අමතකුණාද? I'm sorry Miss Spots. මේ හැමෝම මට විහිළු කරනවා. ඩැරල් කියන ඔයාට ඇහෙන්නේ නැහැ කියලා. මෑම් සෑ. ඔයා ඉතින් යාට ඉස්සරහට එන්න කියන්නේ නැත්තේ. ඩැරල්ව ඉස්සරහට එන්න. එතකොට ඇහි. මේට්‍රන් ඇතරම් මට වගේ උදව්වක් ඕනෙ මෙනවා. අපේ ආට් ක්ලාස් එකට එන්න හිටපු මොඩල් අසනීප වෙලා ඉන්නේ. ඔයාට අදට විතරක් එන්න පුළුවන් වේද? ඔයා නම් හරිම කරුණාවන්තයි මේට්‍රන්. මට හරිම සතුටුයි ඔයා ගැන. ඇති අන්තං. පීරියඩ් එක ඉවරයි. ඒක නෑ නේවය. ඇයි මොකද්ද කළේ? ඩැරල් දන්නවද මං අමාරුයි හිනාවත් අත කරගෙන ඉන්නේ. ඒක නියමයිනේ. විනෝදෙන් ඉන්න පුළුවන් කෙනෙක් ලැබිච්ච එක නම් ලොකු දෙයක්. ආට් ලෙසන් එකට ආව එනවනේ. ඉන්න මං ඔයත් එක්කම එන්න. මේ අහන්න මිස් පොපියුලර්. ඔයා ඇත්තටම හිතනවද එලිසියා ඔයා වගේ කෙනෙක් හොඳම යාළුවෙක් කරගනී කියලා? මං හිතන්නේ ඔයාට ඊරිසිය වගේ නේද? මගේ ගැන හොයමින් නැතුව තව ටිකක් මැදගත්තා නම් හොඳයි ඔය දත් ටික.
හොඳයි එහෙනම් ගර්ල්ස් දැන් ඔයාලගේ වෙලාව ඉවරයි. අද ඔයාලා වෙනුවෙන් කාලේ කැප කරපු මේට්‍රන්ට තැන්ක් යූ කියන්න. thank you matron. thanks matron. හා මේට්‍රන තොරෙන් කාලා වගේ. බලන් ගියාම මෙහින රස කැවිලි පෙරේත විතරමයිනේ. මේ ගැන අනිවාර්යෙන් අනිත් අයට කියන්න ඕනේ. අපි කට්ටියට මේකෙන් හොඳට විනෝද වෙන්න පුළුවන්. පොඩක් කොහම ඉන්න. කියන්න. සොරි මම මේ වෙලාවේ ආවට මේට්‍රන්. ඔයා මේ කරගන්න. ඔය බේකින් සෝඩා වලින් ඔයාගේ දත්වල නිල් පාට යවා ගන්න පුළුවන්. ඕ මෙහෙන්න නපුරු ළමයි මටත් ඔය වගේ වැඩක් කිරුවා මේට්‍රන්. කවුරුත් මගේ පැත්තට හිටියේ නෑ. එන්න. කවුද? හරි. මං කේලම් කියන ජාතිය කෙනෙක් නෙමෙයි ඒ වුණත් Lady Jane? Irene? Irene? මොනවද ඔයා කරන්නේ? Irene? 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 එතකොට ඒ හොල්මනක් නෙමෙයිනේ. නෑ Irene නින්නෙන් ඇවිද ඇවිද කනවා. නින්දෙන් කන්නේ කොහමද? හරි ඒක හින්ද වෙනත මට උදේට බඩගිනිහෙන්නේ නැත්තේ. සමහර වෙලාවට මගේ කොණ්ඩේ ජෑම් තියෙනවා. මොකද ප්‍රශ්නයක් නම් මට කියන්න. මොකද මගේ තාත්තා ડોක්ටර් කෙනෙක්. කොහොමත් නින්දෙන් ඇවිදින එක නම් හොඳ නැහැ. ඩැරල් හරි. අයිරින් අපි මේචන් ගාවට යමු. ටැරල් අපි කරන වැඩ ඕනනම් අයිරින්ගේ පිටින් දාලා ඉන්නත් පුළුවන් නේද? ඔයා එක ඇත්තටම නෙවෙයිනේ කිව්වේ. ඇත්තටම තමයි. නිකන් ඉන්න වෙලාවටත් මොකද කරන්නේ? කැමති නම් ඉතින් අපිට නිකන් ඉන්න වෙලාවට පීනන්න යන්නත් පුළුවන්. යන්න තිබුණා නම් හොඳයි. ඒ වුණත් ඉතින් මට මේ ස්පෝර්ට්ස් ගොඩක් ප්‍රොජෙක්ට්ස් දීලා තියෙනවා ඉවර කරන්න. හැබැයි ඉතින් අපි ඉක්මනට ගිහලා පීනලා આવොත් අපිට ඒ වැඩ ටිකත් ඉවර කරන්න පුළුවන්. ඇයි අපිට තරඟයක්ත් තියෙනවනේ. අපි පාඩම ඉවර වුණ ගමන් යමු. ඔයා බය වෙන්න එපා. ඔයාලට ප්‍රොජෙක්ට් එක කරගන්න පුළුවන් වෙයි. මොකද ඔය කරන්නේ ඉක්මන් කරන්න අපිට පරක්කු වෙනවා. මොකද්ද? මට මොකොත් ඇහෙන්නේ නැහැ. වතුර කන ඇතුළට ගිහිල්ලා දෙකම બ્લોක් වෙලා. ඔයාට ඒක විහිළුවක්ද? ඔයා දන්නවද ඊළඟ පීරියඩ් එක මොකද්ද කියලා? යන්කෝ එහෙනම් ගිහින්ම බලමු. දරල් පම්පි ඉස්සරහම හරි කොඳ ගන්න. දරල් ඩැරල් රිවර්ස් ඩැරල් රිවර්ස් ඩැරල් රිවර්ස් මං කිව්වනේ ඔයාට ඉස්සරහින් ඇවිත් වාඩි වෙන්න කියලා. සෝරි මැඩම් මට ඔයා කියපු කිසිම දෙයක් ඇහුන්නේ නැහැ. ඇත්තටම කිව්වොත් මගේ කන් දෙකම બ્લોක් වෙලා තියෙන්නේ. මුලින් මං ඔය බොරුවට රැවටුණා දරුවෝ. නමුත් දෙපාරක් අහුවෙන්නේ එකම බොරුවට. දැන් මාත් එක්ක විහිළු කරා හොඳටම ඇති.
මැඩම් මං ඔයාට ඇත්තටමයි කිව්වේ. එයාට කියන්න. ප්ලීස් මාව විශ්වාස කරන්න මැඩම්. දරුවෝ මට ඔයාව හරිම විශ්වාසයි. හැබැයි ඔයාගේ කංවලට ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා නම් ඕක අපි මේට්‍රන්ට කියමුකෝ. මට හොඳටම විශ්වාසයි යාළඟ ඕකට බෙහෙත් තියනවා කියලා. නෑ මෑම් සර් මං ඔයාට ෂුවර්ද? මේ දැන් උනත් මට එයාව ගෙන්නන්න පුළුවන්. චූටි සද්දයක් ඇති. ඔව් කියන්න. මට සමාවෙන්න මිසිස් රොජර්. මෑම් සල් කිව්වනම් හරි. මට ඩැරල්වයි එලිසියාවයි පොඩ්ඩක් ගන්න පුළුවන් වෙයිද? අනිවාර්යෙන් පුළුවන්. අනේ යන්නකෝ. ගොඩක් ස්තුතියි එහෙනම්. මේට්‍රන් අපි මේ කොහෙද යන්නේ? ඔයාලම බලන්නකෝ. ඔය විකාර වැඩ නවත්තලා මං කියන දේ අහනවා. හරි ඉතින් කියන්නකෝ. කනේ අගොල්ල ඇරුණ මගේ. දැන් හරි. කියන්න මේට්‍රන්. දැන් හරි. හොඳයි. එහෙනම් මේක අහගන්න. මම දන්නවා අර මෝඩ විහිළුව පිටපස්සේ ඉන්නේ ඔය දෙන්න කියලා. ඔය දෙන්නට බෑ කවදාවත් මගෙන් ගැලවෙන්න. ඇයි එහෙම කියන්නේ? අනිකවට කවුද කියපු කෙනා? කිව්ව කෙනා ඔයාලට වැඩක් නෑ. හරි. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. වෑන් ගිහිල්ලා මිස් ග්‍රේලිට කිව්වට පස්සේ. ගුවෙන් ඕම ඉන්න. සෝරි මේට්‍රන්. අපි මේකට ඕව පටලවන්න නැතුව ඉන්න බලමුකෝ. ඔයාලා මාව මේකට පටලවන්න. මං පැටලෙන්නේ මොකටද? ඇත්තම කිව්වොත් මිස් ග්‍රේලින් දැනගනීවි ඔයත් මේ රසකැවිලි කෑවා කියලා. ඇත්තටම කන් නැතුව ඔයා කොහොමද කියන්නේ මේ රසකැවිලි උගලක් කියලා? පිස්සුද ඩැරල්? ඔයා කොහොමද මේට්‍රන් ගැන ඔය විදිහට දන්නේ? ඔයා කවදාවත් ඒ වගේ දෙයක් කරන්නේ නෑනේ නේද? එයා මේ ඉස්කෝලේ ගැන හොඳටම දන්නවා. හැම වාරකම අවසානයේදී ළමයිගේ දේවල් දෙන්න ඕනේ. මං හරිනේ මේට්‍රන්. ඒක තමයි ඉස්කෝලේ නීතිය. ඔයා දන්නවනේ මේට්‍රන්? ඔව් මං දන්නවා ඒක. ඔයාලා මට අමුතුවෙන් මේකේ නීතිය කියලා දෙන්න ඕනේ නෑ. ඒ විතරක් නෙමෙයි. මොකද මෙයාගේ දත් ටික නිල් පාට. මේට්‍රන් කෝ මොනවද ඔගේ? කට වහනවා. ඒක ඉවරයි. මං ඔයාලට තේරුම් කළා විතරයි. මේ වතාවේ ඔයාලට සමාව දෙනවා. තේරුණාද කියපු දේ? මගේ තීරණය වෙනස් වෙන්න කලින් මෙතනින් වහම යනවා. ඔයා දන්නවද නේද? මට ඔයා වගේ යාළුවෙක් මේ වෙනකන් කවදාවත්ම හම්බෙලා නැහැ. පෙටි? ඔයා ආවද? කොහොමද අනිවාගේ ට්‍රිප් එක? අපි මරු වැඩක් අනේ අද කරේ. මේට්‍රන් වල වැටුවානේ. ඔයාගේ නිවාඩුව කොහොමද? ඩැර මං ඔයාගේ ඉතිහාසයේ පාඩම් ටිකක් බැලුවා. මං හිතන්නේ ඔයත් එක්ක කතා කරත් හොඳයි. දැන් ඔයත් ඉන්නේ හින්දා අපිට මරු වැඩ ටිකක් කරන්න පුළුවන්. යන්. හරි. ඔයාටත් මට වගේම මේක කියවලා කලකිරුණාද? ඇත්තම කියනවනම් මං උත්සාහ කළානේ. ඔයා කළා? මට නම් විශ්වාස කරන්න බෑ. මට නම් පේන්නේ ඉස්කෝලේ වැඩ කරනකොට වඩා ඇලිසියා ජෝන්ස් එක වෙන වැඩ කරනවා කියලා. ඔයාගේ තාත්තට මොනවා හිතේ දුව මෙලඩි ටවර් එකට වෙලා මොනවද කරන්න කියලා දැනගත්තොත්? අනිත් ළමයි වගේම මමත් ගොඩක් මහන්සි වෙලා වැඩ කෙරුවා. ඒත් ඒකෙන් කිසිම වැඩක් වෙලා නැහැ. මට ඔයා කියන දේවල් තේරෙනවා ඩැරල්. ඔයාට කියන්න දේවල් ඇති තමයි. ඒ වගේම ඔයාට ගොඩක් දක්ෂතාවක් තියෙන්න පුළුවන්නේ. ඔයාගේ පළවෙනි දැන් ඉස්කෝලේ වැඩවලට දෙන්න. මෙලඩි ටවර් එකේ ළමයෙක් වෙන්න නම් අනිවාර්යයෙන් මේකට මහන්සි වෙන්න ඕනේ. උවමනාවක් තියෙනවා නම් ඔයාට ඕන දෙයක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. හොඳයි ඔයා යන්න. අපේ කාලේ ගෑනු ළමයි හරි තැම්පත්නේ. ඔයාට කියන්න අද උදේ ළමෙක් ඇවිල්ලා මට ලොකු චෝදනාවක් කළා. එයාලගේ ළඟ තිබුණු රස කැවිලි වගේ මම කෑවා කියලා. එයාලට මං කිව්වා ඒ වගේ දේවල් කරන එක ඉස්කෝලේ නීතියට පටහැනි කියලා. හැබැයි එයාලට ඒ වගේ දෙයක් තේරුම් ගන්න ඒගොල්ලන්ගේ දැනුවත්භාවය හොඳටම මදි. ඒක ඇහුවාම කට වහගෙන ගියා. Good afternoon. අපිට අනිත් අය එනකන් ඉන්න වෙන නිසා මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද මේට්‍රන්? ඕ පුළුවන්. මං අර අපේ අයරෙන් නිින්දෙන් අවදින ලෙඩේට විසඳුමක් කල්පනා කරා. ඒක හොඳයි. නැත්තම් ලොකු අනතුරක් වෙනවා. මමත් ඔයත් එක්ක එකඟයි. ඇත්තටම මට හිතෙනවා මේ ප්‍රශ්නෙට හොඳ විසඳුමක් තියෙනවා කියලා.
දන්නවද මේට්‍රන් හැබැයි ඉතින් මට මේ ප්‍රශ්නෙටත් ඔයාගෙන්ම තමයි උදව්වක් ඕන කරන්නේ. අද නම් නිදාගන්න පුළුවන්. දැන් මන් දන්නවනේ ඔයා හොල්මන කියලා. දැන් ඉතින් ඕක නවත්ත ගන්නනේ. හැබැයි ඉතින් මේක ඇතුලේ හොල්මන් නෑමයි කියලා අපිට කියන්න බෑනේ මේරිලෝ. ඇත්තටම දොයි කිව්වේ ආ. ඕක කොච්චර ලොකුට හිතන දෙයක් නෙමෙයිනේ. හොල්මනක් ගැන ලොකුවට හිතන්න නැතුව කොහොමද? ගර්ල්ස් මැලරි වල ඉන්න භූතයාට මේ කතා කරන්නේ. ඔයාට මාව ඇහෙනව නම් මොකක් හරි සංඥාවක් දෙන්න. මිස් ග්‍රේලින් තමයි මට මෙතෙන්ට එන්න කිව්වේ. ආයිරින් නින්දෙන් ඇවිදින එක නවත්තන්නත් ඕනේනේ. ඒක හින්දා මං අද ඉඳන් මෙතන ඉන්නේ. මන් නම් හිතේ හොල්මනමයි කියලා. අපොයි හොල්මනාව නම් මීට වඩා හොඳයි. දැන් ගිහින් නිදා ගන්න. දැම්මම Irene. Irene, මෙයා මෙතන නම් එතකොට අතන හිටියේ කවුද? නැලවුණු තාලේ මට තාම සිහිවේ